හායි කොහොමද ඔයාලට අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ oven beater නැතුව හරිම ලේසියෙන් ගෙදරදීම පොල් කේක් හදන විදිහ. මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම සීනි මේස් හැඳි දෙකක් පෑන් එකට එකතු කරලා සීනි ටික කැරමල් කරගන්නවා. මේ වගේ පාටට එනකොට මේකට උණු වතුර මිලිලීටර් 70ක් විතර එකතු කරනවා. ඊළඟට ඊතුරු සීනි ටිකත් එකතු කරනවා. දැන් මේ සීනි ටික හොඳට උණු කරගන්නවා. මේ වගේ බුබුලු දාගෙන එනකොට පොල් ටිකත් මේකට එකතු කරනවා. දැන් කබලේ බෙදලා කුඩු කරගත්ත එනසල් කුරුඳු පොතු ටිකත් මේකට එකතු කරනවා. ඊට පස්සේ මේ වගේ ලුණු කුඩු ටිකක් එකතු කරනවා. ඒ වගේම වෙල්ලතේ හැන්දකුත් මේකට එකතු කරලා මේ ඔක්කොම හොඳට කලවම් කරගෙන ලිප ඕෆ් කරගන්නවා. මේ වගේ පොල් පැණි එකේ වතුර ගතිය තියෙන්න ඕනේ. ඊළඟට පොඩියට කපාගත්ත රටේඳි සහ වේලි මිදි ටිකක් මේකට එකතු කරනවා. දැන් මේ පොල් පැණි එකේ රසෙ නිමෙන්න ටිකක් වෙලා තියාගන්නවා. ඊළඟට බිත්තරයක් භාජනයට දාගෙන හැන්දෙන් හොඳට පෙනෙනකන් ගසා ගන්නවා. දැන් ගසාගත්ත බිත්තරය මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. මේ වෙලාවේ මේ මිශ්‍රණයේ රසනේ හොඳටම නිමිලා තියෙන්නේ. ඊළඟට පාන් පිටි සහ බේකින් පවුඩර් ටික මේ විදිහට හලා ගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. හරි දැන් මේ ටික හොඳට කලවම් වෙලා තියෙන්නේ. ඊළඟට පොඩියට කපාගත්ත කජු ටිකක් මේකට එකතු කරනවා. දැන් මේ මිශ්‍රණය දාන්න අවශ්‍ය ට්‍රේ එක ලෑස්ති කරගමු. මේ විදිහට ට්‍රේ එකට තෙල් ටිකක් ගාලා ඒකට බේකින් පේපර් එකක් දාගන්නවා. ඊළඟට හදාගත්ත මිශ්‍රණය මේකට දාගන්නවා. දැන් මේ විදිහට හොඳට තුනී කරගෙන ඒකට උඩින් මම මේ වගේ කජු ටිකක් තියාගන්නවා. ඊළඟට භාජනයක් ලිපේ තියාගෙන විනාඩි 3ක් විතර මේක ප්‍රීහීට් කරගන්නවා. දැන් මේ වගේ ට්‍රේ එක තියාගෙන විනාඩි 45ක් විතර රස්නේ එළියට යන්නේ නැති වෙන්න හොඳට වහලා මේක බේක් කරගන්නවා.
දැන් මේ තියෙන්නේ විනාඩි 45කට පස්සේ ඔයාලා ටූත් පික් එකක් ගහලා බලන්න මැද හොඳට තැම්බිලාද තියෙන්නේ කියලා. දැන් මම කෑල්ලක් කපලා පෙන්නන්නම්. ඉතින් මේ බලන්න මේ පොල් කේක් එකේ මැද හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේක හරිම රසයි. ඒ වගේම oven beater නැතුව හරිම ලේසියෙන් ගෙදරදීම හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් දිගටම මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.